හැලෝ ගයිස්, මට හිතුණා ස්ගෝ ස්කූල් එකට මං ආස කරන හැමදේම දාන්න ඕනේ කියලා වෙන වෙන channel හදන්න ඕනේ නැහනේ. ඒකින්ද මට හිතුණා වත්තට එන විවිධ අපිට නොදත් සත්වයෝ ගැන මට විස්තර කරන්න. මොකද මං සූලොජි වලට සත්ත්ව විද්‍යාවට මං කැමති නිසා. ගයිස්, ඉතින් මේ ඉන්නේ ගාටර් සර්පයා කියන කෙනා. අපි කියන්නේ මෙයාට ගාටර් ස්නේක් කියලා. සාමාන්‍යයෙන් මෙයා මධ්‍යම ප්‍රමාණයේ සීන් සිරුරක් තමයි තියෙන්නේ. පමණක් වෙලාවට වලයි වත්තෙත් මේ වගේම ස්නේක්ස් දැකලා ඇති ඔයාලා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් අපි හරියට ගත්තොත් සෙන්ටිමීටර් 50 ඉඳන් 120ක් වගේ යනකම් දිගක් තියෙන්න පුළුවන්. ඉතින් අපේ ගෙදරට අවිල්ලා තියෙන්නේ මේ ඉන්නේ පොඩ්ඩක් කොළ පාටක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති නිකන් අර නිකන් ඔලිව් කොළ පාටක් කියලා අපි කියනවා ඒකට. පමණක් වෙලාවට මෙයා කළු දුබුරු අලු පැහැවලින් ඉන්නත් පුළුවන් මේ විශේෂය. මේකේ තියෙන මේ ඩිසයින් එක තමයි කියන්නේ මේ තීරුවත රටාව තමයි හරිම ලස්සන. ඔයාලට බලා ගන්න පුළුවන්. මේක හරි අමාරුවෙන් මේ zoom කරලා ගත්තේ. පමණක් වෙලාවට quality නැති වෙන්නත් පුළුවන්. මොන්ගේ වාසස්ථාන හැටියට ගොඩක්ම ඉතින් එහෙම තනබිම් වනාන්තර ගෙවතු ජලය අයිද තෙත් බිම් වල තමයි මෙයා ඉන්නේ. ආහාර ගන්නකොට මේ ওই ගැඩවිල්ල වගේ තමයි කන්නේ. මැඩියෝ ගෙම්බු. එතකොට අර මැඩියෙන් තියෙන විස මේ කට්ටියන්ට වැඩිය අර ශ්‍රාවයන් තියෙනවනේ මැඩියෝන්ගේ. ඒව වැඩිය මේ කට්ටියට බලපාන්නේ නැහැ. ගොළු බෙල්ලන් කූඩල්ලන් වගේ නිකන් අර කුඩා මාළු වගේ කට්ටිය තමයි මේ කට්ටිය ආහාරයට ගන්නෙ. සාමාන්‍ය දිවා කාලේ මෙයා ගොඩක් දවල් කාලේ ගොඩක් මෙයාලා ක්‍රියාශීලී. ශීත ඍතුව වගේ වෙද්දී මේ කට්ටිය කණ්ඩායම් ලෙස එක්ව සමූහ වශයෙන් ඒ ශීත තරණයකට එකනවා. ඒ කියන්නේ ශීත කාලේ මේ කට්ටියට ක්‍රියාශීලී නෑ. මේ කට්ටිය වැඩිපුර ක්‍රියාශීලී දිවා කාලේ. එතකොට මෙයාගේ විෂ ගැන කතා කරනකොට මොවුන්ගේ විෂ රහිත කියලා හිතුවට පමණක් වෙලාවට විසක් පොඩි පොඩි සුළු විෂක් තියෙනවා. නමුත් ඒක මිනිසුන්ට බලපාන්නේ නැහැ.